කොලේ ගඳත් එක්ක අපි නගින්නකොට ජෙක් මේ මල්ලගෙන යන්නේ. ඒගොල්ලෝ කොහමද හරි උතන දැවෙලා ඉදිපාසින් ඔබනවා. මේ බස් එකේ චෙක් ගන්න කට්ටිය කියලා. හිතලා බලන්න මේක අපි බස් එකේ යන ගමන්. හරිද? මේ මල්ලගෙන යන්නේ අපි. පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා ජෙක් ජෙක් හැම බ්‍රේක් එකේම මට කවුරු හරි පිටිපස්සෙන් ඔබනවා. මේක වෙලා නැද්ද ඔයාට? වෙලා තියෙනවනේ. අපි ඕකට කියන්නේ බස් එකේ චෙක් ගන්න කට්ටිය කියලා. මේක මම ඒ කාලේ අඳුරගෙන හිටියේ නෑ. මම බස් එකේ යන්න පටන් ගත්තේ වයස 8 ඉඳන්. ග්‍රේඩ් 4 පටන් ගත්ත කාලේ ඉඳන් බස් එකේ යන්න පටන් ගත්තා. ඒ කාලේට මට තේරෙන්නේ නෑ මේ සමහර කට්ටිය ඉස්කෝලේ ගඳත් එක්ක අපි නගින්නකොට බස් එකේ දන්නවනේ තැම්බිච්ච දාඩි ගඳක් තියෙන්නේ. ඉස්කෝලේ දවසම ඉඳලා ඊට පස්සේ ඔය කොල්ලෝ ටික ඔක්කොම ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා බස් එක පිරෙන්නකම් ඇතුළට ගියාට පස්සේ ඔය තැම්බිච්ච ගඳක් එන්නේ. තැම්බිච්ච දාඩිය ගඳක්. ඒක වෙනම ෆ්‍රේග්‍රන්ස් එකක්. ඒ වගේ පර්ෆියුම් එකක් හදන්න බෑ. ඒ වගේ මොහොත කවුරු හරි ඔතන නගිනවා ඒකෙන් සැපක් ගන්නනේ. මට හිතා ගන්නම බැරි දෙයක්. හැබැයි ඒගොල්ලෝ කොහමද හරි ඔතනට ඇවිල්ලා සෝ ඒ කාලේ මම ඉතින් දන්නේ නැහැ මම ඉතින් මෙයා ළඟම එනවා කියලා ඔයම තමයි මම හිටියේ. ඊට පස්සේ තමයි දැනගත්තේ මේ ජැක් ගැන. මට වෙච්ච හොඳම සීන් එක සැරයක් මට මේ ජැක් ගන්නවා කියලා මම බස් එකෙන් ඉස්සරහට පිටිපස්සේ වටේම දුවලා අන්තිමට මම බැස්සා. ඌත් මාත් එක්ක බැහැලා කොල්ලු පිටිය වටේම දිව්වා මම බ්‍රිටිෂ් කවුන්සල් යන්න කාලේ. උච්චරට බය වෙලා අන්තිමට ඔය නැෂනල් කජු කෝපරේෂන් එක තිබ්බා ගාලු පාරේ කාලේ. ඒ අතට ගිහලා මම කෑ ගැව්වා somebody is following me කියලා. ඊට පස්සේ ඔය කජු කට්ටිය තමයි දිව්වේ ඌගේ පිටිපස්සේ. මම මේකේ කියන්න බලන්නේ සෝෂල් මීඩියා ගත්තොත් ඔයා හිතන්න එපා ඔයා ලස්සනට ඉස්කෝල ඇඳුමක් ඇඳගෙන සුදුවට ලස්සනට ඇඳලා නිකන් බලන්නකොට දෙවියෙක් වගේ හිටියටත් වැඩක් වෙන්නේ නැහැ. ඔය පිස්සු විදියට හිතන්න මිනිස්සු ඉන්නවා. ඒ හින්දා බස් එකේ හරි කොයි හරි යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. හිතන්න එපා ඔක්කොමලා හොඳයි කියලා. ඔයා දන්නේ නැතුවත් ඔයාගේ ඉනසන්ස් එක කන්න ගොඩක් කට්ටිය ඉන්නවා. තෝ කවුරු හරි ඕන් නැති දෙයක් ඔයාගේ ඇඟ ගාවට ගේනවා නම් පුළුවන් නම් කපලා දාන්න. නැත්තම් කෑ ගාලා රටටම කියන්න. මොනා කිව්වොත් අපේ ළමයිව බලා ගන්න ඕනේ අපි. මේ ගැන අම්මා තාත්තලා කතා කරලා කියන්න ඕනේ. එතකොට තමයි ඔය ජැක් ගන්නේ පිස්සෝ ටික කවදාවත් එළියට එන්නේ නැහැ. මට ගාලා දිනේ ජැක් ටිකට මට ළමයි හදන්න පටන් ගත්තොත් දැනට 16ක් විතර ඉඳි මං ගාව. හොඳ වෙලාවට බස් එකේ ජැක් ඇව්වොත් ළමයි හම්බ වෙන්නේ අපිට. හැබැයි ඔක්කොමලට ඔය වගේ කතාවක් නෙමෙයි. ගොඩක් හැරස්මන්ට්ස් වෙලා තියෙනවා. එහෙනම් මේක මම කරන්නේ පොඩි පබ්ලික් අවේර්නස් විදියට. ඔළුවේ තියාගමු.